අද දින කැලණි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය අතර පැවති 35 වන කැලණි හටන මහා ක්‍රිකට් සංග්‍රාමයේ පළමු දිනය සාර්ථකව නිමාවට පත්විය. තරගයේ ආරම්භක උත්සවය මහජන බැංකුවේ සභාපති නාරජ් ප්‍රනන්දු මහත්මයාගේ හා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සදීර් සමරවික්‍රම මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඒ සඳහා විද්‍යාලයන් දෙකෙහි විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, ආජිස්සෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමව්පියන් සහභාගී විය. තරගයේ කාසියවාසී දිනාගත් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුට පහර දීමට ගුරුකුල විද්‍යාලයට ආරාධනා කළ අතර ගුරුකුල විද්‍යාලය සිය ප්‍රථම ඉනිම අවසානයේ ලකුණු 288ක් රැස් කර ගැනීමට සමත් විය. එහිදී ගුරුකුල විද්‍යාලයේ කණ්ඩායම් නායක එෂාන් සත්සර නායකත්වයෙන්ම ක්‍රීඩා කරමින් විශිෂ්ට සතකයක් ලබාගත් අතර පූර්ණ කල්හර විසින් අර්ධ ශතකයක් වාර්තා කරන ලදී. ගුරුකුල විද්‍යාලයේ පළමු ඉනිම අවසන් වූ පසු ධර්මාලෝක ඉනිම ආරම්භ වූ අතර අද දිනට තරගය අවසන් වන තෙක් කඩලු දෙකක් දෙවී ගියද කරට කර තරගයක් ගෙන යාමට ධර්මාලෝක කණ්ඩායමට හැකි විය.